මේ භික්ෂුන් වහන්සේලාට මාක්ස්වාදී චින්තනයන් උගන්වලා සම්පූර්ණ මනස විකෘති කරනවා. අර සංවරශීලී භික්ෂුව අවසානයේදී මහා අසංවර භික්ෂුවක් බවට විශ්වවිද්‍යාලය ඇතුළතදී පත් කරනවා. ඊට පස්සේ මද්ද්‍රව්‍ය අනම්මනම් හැමදේටම හුරු කරවන්නේ. ඉතින් ඒ විදිහට උපාශීලීව මොකක් හරි පක්ෂයක මෙහෙවීමෙන් මේ දේ සිද්ධ වුණා වෙන්නත් පුළුවන්. අපට සිට මාක්ස්වාදී කොයිද කාරි මද්ද්‍රව්‍ය ගන්න උගන්වන්නේ? ගංජාට ටිකක්වත් කාලාද දන්නේ නැහැ. යා කියලා තියෙන මාක්ස්වාදී. යාළුවනේ මුලින්ම බලයිමු අපේ මුතුකල සර් දරුවන්ට දෙනවා නල්ල වලේ උපදේශයක්. ඒක නම් පට්ටාතල්. ස්වාමීන් වහන්සේලාට කොච්චර බයිනවද? මම මේ Facebook එකේ ඔය දරුව කරන්නත් එපා. මගෙන් අකුරක් හරි ඉගෙන ගත්ත දරුවෙක් නම් මං ගැන දශමයක් ගෞරවය තියෙනවා නම් මම ඒක ඉල්ලීමක් කරනවා කරන්න එපා ඒක. ඒක ඉල්ලීමක් කරනවා ඒ ඉල්ලීම කරන්න ඒ ඉල්ලීමේ කියන දේ බලාගෙන මෙහෙම කරන්න. මොකද්ද? Facebook එකේ ස්වාමීන් වහන්සේලාට බනින්න එපා. ස්වාමීන් වහන්සේලාට බැනලා තියෙන පෝස්ට් එකකට ලයික් කරන්නවත් එපා. අපි නම් ඔයගේ ගෝලියෝ නෙවෙයි මුතුගල මල්ලා. හැබැයි අපිත් කවදාවත් ස්වාමීන් වහන්සේලාට බයින්නෙත් නෑ. බයිනේවට ලයික් කරන්නෙත් නෑ, පෝස්ට් ෂෙයා කරන්නෙත් නෑ Facebook එකේ. ඒ ස්වාමීන් වහන්සේ සිල්වත් උනත් දුසිල්වත් උනත් භික්ෂුන් වහන්සේලාගේ සීලය විමසන්න ගිහියන්ට අයිතිය නෑ. මොන අයිතියද මේ පන්සිල් රැක ගන්න බැරිය උන්ට? පංචශීලය රැක ගන්න දැන් අපිට මේ සිල්පද පහ රැක ගන්න කොච්චර අමාරුද? සමහර ලාවට මේ සිල්පද පළු දෙනවා. ඔය දරුවෝ අතින් වගේම තමයි අපි අදිනවා. පන්සිල් ටික රැක ගන්න බැරි එක කොහොමද අර සිල්පද 227ක් රකින්න උපසම්පදා සීලයට සිල්පද 227ක් තියෙනවා දන්නවද? 227 කටපාඩම් තියාගන්න තමාරු ඇති සමහර අය. ඇත්ත. සම්පූර්ණ ඇත්ත. අඩු ගානේ 227 රකින්න උත්සාහ හරි ගන්න. සමාදන් වෙලා තියෙනවා කියලා කියන්නේ උත්සාහය ගන්නවා කියන එකනේ. එහෙම සංඝයා වහන්සේලමකට බැන්නොත් හේතු ඇතුව හෝ නැතුව චෝදනාව කළොත් සංඝයාට ගැරහීමක්. අපි අරහන්නේ නැහැ මලට සංඝයා වහන්සේලා 227ම කැඩුවත් නැද්ද කුකුල් චමියා? කිසිසේත්ම නෑ කාර්යයේ අපේ විරුද්ධත්වයේ තියෙන්නේ වනචාරීන්ට විතරයිනේ. සිරාවට විසගුරු වනචරයා දෙක නෑර මෝඩයා කියලා කියවනක් තියෙනවා. භික්ෂුන් වහන්සේලාගේ සීලය විමසන්න ඕන, භික්ෂුන් වහන්සේලාගේ සමාධිය විමසන්න ඕන තවත් භික්ෂුන් වහන්සේ නමක්. මේ දැනුම මාදේ මල්ලි කෙනෙක්ද? අපි මොක්කුද? ඒ නිසා Facebook එකේ කිසිම දරුවෙක් සර් එහෙනම් Instagram එකේ ඒ මගුලෙත් එපා. ඔය තියෙන එක කිසි තැනක භික්ෂුන් වහන්සේලාට ගරහලා තියෙන පෝස්ට් වගේ දරුවෝ ෂෙයා කරන්න එපා. අපිත් මේ මොහොතේ වාගේ දරුවෝ බවට පත් වෙනවා. භික්ෂුන් වහන්සේලාට නිගරු කරන්නේ නෑ. නිගරු කරන්නේ නෑ විතරක් නෙවෙයි නිගරු කරන උන්ට විරුද්ධව නැගී හිටින්නත් අපි ලෑස්ති. සිරාවට කාරී මුතුගල මල්ලට මෙහෙම දෙයක් කියන්නේ මේ හදිසිය මතක් වුණේ මොකේ? මතක්ුණේ මෙන්න මේ වීඩියෝ එක බලලා වෙන්න. මේ ඇවිල්ලා භික්ෂුන් වහන්සේලායි කාර්යයේ පිසුදු කුකුල් චමියා භික්ෂුන් වහන්සේලා ප්‍රසිද්ධ තැන්වල මූණු වහන් ඉන්නවා දැකලා තියෙනවද? ඒ කියන්නේ මේ වනචාරීන්ද? මයිද එහෙම වෙන්න. මේ වඩම්මන්නේ වඩම්ම නෑකෝ වනචාරීව මේ ඇවිල්ලා දක්කනවා පොලිස් වෑන් එකට. ඕන් මුතුගල මල්ලා අපි භික්ෂුන් වහන්සේලාට නම් වචනකින්වත් හානියක් කළා නෑ. යාපෝට් එකෙන් මද්ද්‍රව්‍ය ඉම්පෝට් කරලා සමස්ත ලංකා වාර්තාවක් කියපු සෙට් එකකට තමයි කෝචොක් කරේ. එල්ලන්නේ මුතුගල බෝයි ඒවයි වටිනාකම රුපියල් බිලියන එකටත් වැඩි ශ්‍රී ලංකා රෙකෝඩ් එකක්ලු. මීට වැඩිය හොඳයි. ඒ කිසිසේත් භික්ෂුන් වහන්සේලාට වෙන්න බෑනේ මුතුගල මලයා. රටේ නිවුස් වලටත් කිව්වේ නෑනේ මුතුගල මල්ලා ඒ සෙට් එක භික්ෂුන් වහන්සේලා කියලා කිව්වේ චීවරධාරීන් කියලා. හැබැයි දැන් ප්‍රශ්නයක් මතුවෙනවනේ කුකුල් චමියා. ඒ මොකෑ කොට උඩ අයියේ? කොහොමද බුදු සසුන රැක් ගන්න බැරි හන්දින උදවිය? ගන්ධසාර කොහොමද ගන්ධසාර? කසුන් මල්ලා කොහොමද කසුන් මල්ලා? උන් දෙන චීවරාසේ පැටලිලා එළියට එන try එකක් දෙනවද දන්නේ නැහැ.
ඊස් වෝක් නම් මොනවද කොටේ ඔන්න අපේ ලෝකල් සිවුරු රඳවන 22 දෙනෙක් රටටම ගෙනාව සාමේ. ඒ ගෙනාපු සාමේ එයාපෝට් එකේ මාට්ටු නොවුනා නම් සාමේ මුළු රට පුරාම දෝරේ ගලන්න තිබ්බ කාර්ය අයියේ. කාර්යය මුලින්ම කියපන් ඔය සිවුරු රඳවන ටික මොන නිකායද කියලා. ඒක නම් ප්‍රශ්නයක් කොටේ සමහරු කියන මිහින්තලේ වනචාරි නිකායි කියලා. තවත් සමහරු කියන තායිලන්තේ ජිකි ජිකි නිකායි කියලා. අපි බලමු ඒගොල්ලෝ ගත්ත ෆන් එකෙන් බින්ද ඡායාරූප වෙන්න නගලා. ඒ කියන්නේ අර චීවර ටික අයින් කළා උඹලා අපි වගේ ෂර්ට් කලිසම් වලට බහැලා. දැන් පින්නන්න යන්නේ මේ වනචාරීන් සෙට් එක ගත පට්ට ආතල් වලින් බිඳ. ඒ වගේම පට්ටයවල ගත ජිකි ජිකියෙන් බින්ද. ඕකේ මේකින් කුටේ අපිටත් වැරදිලව තායිලන්තේ පැත්තේ යන්න බෑ. ගෑණි බෙල්ලට පීය තියයි තෝ කොහෙවත් යන්නේ නැහැ. මෙන්න මෙහාටලා හිටු අනචරයා කියලා. ඇයි කාර්ය අයියේ තායිලන්තේ ගිහින් ජිකි ජිකියක් නැතුව ආවා කියන්නේ ඉතින් උහුදු වෙරළටත් ඇවිල්ලා රැල්ල පෑගුවේ නෑ වගේ වැඩක් නේ. ඔයිට වඩා කේද ජනක දේ තමයි කාරි මුන් ටික සෙල්ෆි ගහලා කරපු පාප කර්ම ඔන්න උම්ම රටට මාට්ටු කරලා දුන්න හින්දා හොඳයි. සිරාවට කොට උඩ අයියේ එහෙම නොවුනා නම් මුන් ටික මොකුත් සිද්ධ වුන්නේ නෑ වගේ විහාරස්ථාන වලට යනවනේ. ඊන් සුපුරුදු පරිදි අපේ වැඳුම් පිදුම් ලබනවනේ. අපිත් ගොන්නු වගේ වඳිනවනේ. නෑ කොකුචමියා ඒක අපේ ගොන්කම නෙවෙයි. අපි වඳින්නේ හොඳ චේතනාවෙන් නේ. වැඳුම් ලබන්න තක්කඩියද ශාන්තුවරේද්ද කියලා දැනගන්න ක්‍රමයක් නෑනේ. අපිට බෑනි කුකුල් චමියා කාලා බලන්න. ඒක නෙමෙයි කාර්ය අනේ පව්. ඒ අනු මේ සෙට් එක පට්ටයකින් කරලා තියෙන මොනවද බං? බවුන් වැඩන්නනේ බං. මාතාසයි කොටේ කවුරුත් අපිට ස්පොන්සර් කරන්නේ නැහැ නේ. පොඩි ටුවර් එකක් දාලා ලේ පිරිසු කරන් එන්න. එතකොට කාර්ය අයියේ වයිපරේ දැනගත්තොත් කියනවා සදෑසිතින් තමදිව ගියා කියලා බවුන් වැඩන්න. කාර්ය අයියේ මේ සන්තෑසියෙන් අපි ගන්න ඕනේ ආදර්ශය මොකේ? ආදර්ශය තමයි කොහේරි කමන්නේ ජිකි ජිකිය සෙට් වුණොත් ඒකේ ෆොටෝ ගහන්න නම් යන්න එපා යාළුවනේ. බඩුත් එක මාට්ටු වෙලා කෙලවෙනවාම තමයි. හොඳ වැඩේ. කාර්ය අපි නෑ කිව්වට මෙන්න මැදමුණු නිකායෙන් ගේමට බහැලා අපි බලෙමු. මේ රටේ දේශපාලකයන්ට විශේෂයෙන් වර්තමාන ආණ්ඩුවට Tamanගේ සිතගියාවන් එහෙම නැත්නම් අසංස්කෘතික දේවල් සමාජගත කරන්න, ඒ වගේම සමාජ වටිනාකම් විනාශ කළ දාන්න යත්න දරන කටයුතු කරන උත්සාහ දරන හැම අවස්ථාවකදීම ගෞරවනීය මහා සංඝරත්නයේ පෙරට ඇවිල්ලා ඒවට එරෙහිව කටයුතු කරලා අනාගතයේ වෙනුවෙන් මේ රටේ වටිනාකම් සමාජ වටිනාකම් ඉතුරු කරන්නට අනාගතයේ දායාද කරන්නට එදා පටන් අද දක්වාම කටයුතු කළා, අදත් කටයුතු කරනවා. ඒ නිසා එවන් සියලු දේ පසෙක දාලා මෙවැනි සිද්ධියක් දඩමීමා කරගෙන Tamanට උවමනා පරිදි ශාසනයට මඩ ගහන්න, අවලාද නගන්නට කටයුතු කිරීම ඊ타මත්ම මේ කේදනීය තත්ත්වයක් හැටියට අපි දකිනවා. කාර්ය අපි කවුරු හරි සාසනෙට මඩ ගැහුවද, අවලාද නැගුවද? ඒගොල්ලෝ සාසනීය කියන්නේ මැදමුලන් නිකායට වෙන්න. ඒකනේ කොට හොඩ අයියේ අපි හෙලා දැක්කේ අර නිවුස් වලට කියපු චීවරධාරීන් තායිලන්තෙ ගිහින් කරපු කුප්ප වැඩනේ. වහාම බුද්ධ ශාසන ඇමතිවරයෙක් ඉන්නවා නම් අමාත්‍යාංශයක් තිබෙනවා නම් මෙවැනි අවලාද මඩ ප්‍රචාර වලට එරෙහිව අමාත්‍යාංශයේ වගකීම තමයි කටයුතු කිරීම. එසේ නොකොට ඔවුන්ට උල්පන්දම් දෙමින් තවදුරටත් කටයුතු කරනවා නම් මෙවැනි අවස්ථාවන් තව තවත් ඉදිරියේදී වැඩි වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. මලකෙලියයි කියන්නේ අපි තමයි වැරදි කරලා තියන්නේ. නැතු මේ පට්ටයා ගිහින් සාරදරු සුන්නත් දෙවිල් කරලා මදිවට මෙයාට කුස්කිනාවු සෙට් එක නෙවෙයි. මේක තමයි මට කියන්නේ. සමාජයක් ඇතුලේ මෙවැනි දේවල් ඕනෑම සමාජ විරෝධියෙකුට එහෙම නැත්නම් තරවුකාරයෙකුට, බිස්නස් කාරයෙකුට, වංචාකාරයෙකුට මේ තරුණ භික්ෂුන් වහන්සේලාව මොනවාරි දෙයක් පදනම් කරගෙන දැහැ ගැනීම, මෙවැනි ව්‍යාපෘතියකට යොදා ගැනීම සරලව කරන්න පුළුවන් කාරණාවක්.
මේ කියන්නේ අපේ රටේ තරුණ භික්ෂුන් වහන්සේලාට තායිලන්තේ බැංකොක් ටුවර් එකක් ගෙනිහිල්ලා ආතල් එකක් දෙනවා කිව්වම පැනලා එනවා කියලා. තමුසේට බයරද? අපේ තරුණ භික්ෂුන් වහන්සේලා හැමෝම එහෙම නෑනේ කොට උඩ අයියේ. එහෙම නෑ බං. හැබැයි අතලොස්සක් එහෙම ඉන්න පුළුවන් ඕනම තැනක. ඒගොල්ලමනේ හොයාගෙන තියෙන්නේ කොට උඩ අයියේ Facebook එකේ. මේ සිද්ධිය දැඩි නීතිමය ක්‍රියාත්මක සිද්ධියට අදාළව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු වනවාසෙම ශාසනයට මඩ ගැසීම අවලාද නැගීම පසෙක තබලා කළ යුතු වන්නේ මේ පිළිබඳව මේ පිටිපස්සේ ඉන්නේ කවුද මෙවැනි ශාසනයට අවලාද ශාසනයට අනතුරක් කිරීමේ අරමුණින් මේ දේවල් සංවිධානාත්මකව සිදු කළේද ඒ සංවිධානාත්මකව සිදු කළේ නම් ඒ පිටිපස්සේ ඉන්න කල්ලි කණ්ඩායම් කවුද ආණ්ඩුවේ ඒජන්තෝ එක ඇතුළේ ඉන්නවද බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ඒජන්තෝ මේක ඇතුළේ ඉන්නවද එහෙම නැතුව ඔය කියන මත්ද්‍රව්‍ය කෝටි ගානක මත්ද්‍රව්‍ය ගේන්න වත්පොසක් කම් ඇති කණ්ඩායමක් නෙවෙයි අහුවෙලා තිබෙන්නේ ඒ විදිහට සංවිධානාත්මකව මාධ්‍යයේ පළවන ආකාරයට කිලෝ 5 කිලෝ 110ක් බෑග් වලට ලස්සනට අතුරවගෙන මෙහෙම එන්න දවස් 22 ගියපු කණ්ඩායමක් 26 වෙනිදා නැවත ලංකාව 25 අද 26 වෙනකොට ලංකාවට නැවත පැමිණෙනකොට දවස් 3යි එකම විදියක බෑග් එකම විදියකට පිටත් වෙලා එකම විදිය ලස්සනට එනවා එළිය ගැට ගහ මට මේ දැනුයි තේරුනේ මේ කියන්නේ ආණ්ඩුවේ ප්ලෑන් එකකට තමයි මේ. බලා වගේ කට්ට කයිරාටක වෙට්ට පිටට කොහෙවත් මන්නන් දැකලා නැහැ. අපිට සිරියා අපි මේ කෝටි ගණන් වියදම් කරලා මේ බුද්ධ ශාසනය චාටර් කරනකොට අපි මේ කරලා තියෙන්නේ. අපි දැන් hina වෙන්න ඕනේ කටින්ද පුපෙන්ද කාර්යය අයියේ. ඉතින් මේකත් අහලා ඔබ කැමති තැනක hina වෙන ගුල් චමියා. මහරවිට මේ භික්ෂුන් වහන්සේලාව මේ මත්ද්‍රව්‍ය ජාවාරමටම සම්බන්ධ කරගන්න ඕන නිසා රහසිගතව සිවුරු පොරවල තට්ටේ බාලා එහෙම කළා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් උපාශීලීව ශාසනයට ඇතුල් කළා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේගොල්ලෝ අපි දැක්ක පුවත්පත්වල සඳහන් වෙලා තියෙන ආකාරයට තාම අපේ මහානායක හාමුදුරුවෝ ඇතුළු ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මේ සම්බන්ධ විමර්ශනය කරගෙන යන ගමන් කරුණු වාර්තා හොයාගන්න ගමන් තියෙන්නේ. එතකොට අපි දැක්ක මේ උසස් අධ්‍යාපනය හදාරනවා කියන කාරණේ. අපි දන්නවා සාමාන්‍යයෙන් පුංචි කාලේ දරුවෙක් පැවිදි භූමියට පත් වුණාට පස්සේ පිරිවෙන් අධ්‍යාපනය හදාරලා අවසානයේදී විශ්වවිද්‍යාලයට යන්නේ. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණෙත් ඉන්න ඒ ශිෂ්‍ය සංගම් මේ භික්ෂුන් වහන්සේලාට මාක්ස්වාදී චින්තනයන් උගන්වලා සම්පූර්ණ මනස විකෘති කරනවා. අර සංවරශීලී භික්ෂුව අවසානයේදී මහා අසංවර භික්ෂුවක් බවට විශ්වවිද්‍යාලය ඇතුළතදී පත් කරනවා. ඊට පස්සේ මද්ද්‍රව්‍ය අනම්මනම් හැමදේටම හුරු කරවන්නේ. ඉතින් ඒ විදිහට උපාශීලීව මොකක් හරි පක්ෂයක මෙහෙවීමෙන් මේ දී සිද්ධ වුණා වෙන්නත් පුළුවන්. අපට සිට මාක්ස්වාදී කොයිද කාරි මද්ද්‍රව්‍ය ගන්න උගන්වන්නේ? ගංජාට ටිකක්වත් කාලාද දන්නේ නැහැ. යා කියලා තියෙන මාක්ස්වාදී. කස්ස තවත් මාර කතාවක් කියලා තියෙනවා. ඒක උඹලට අහුවෙලා නෑ. මේ කේස් එක අපේ ආණ්ඩුවකට වුණා නම් ඌවර වනචරෝ සෙට් එක වතුරු ගන්නවලු. එතකොට දැන් මේ සෝදන්නේ ඇයි? සෝදන්නේ තොබිලගේ මාලි මාණ්ඩුව තියෙන ඉඳලු. මගේ අම්මී කියලා. එහෙනම් ඔය කස්සට මෙන්න මේ ප්‍රස්තාව පිල්ලෝ කියලා දෙන්න. ඒ මොකද යකෝ? අපේ ආණ්ඩුව තිබ්බත් අක්කඩින්ගේ ආණ්ඩුව තිබ්බත් වනචරයා